ආයිබෝන් කියලා පිළිගන්නවා මගේ YouTube නාලිකාවට. ඉතින් අද මම ආවේ කෑම ගැනවත් බබාලා ගැනවත් කියන්න නෙමෙයි. ගැබිණි අම්මලාට රජයෙන් දෙන පෝෂණ මුද්‍රය ගැන පොඩි හැඳින්වීමක් කරන්න තමයි ආවේ. ඉතින් ඔයාලත් ගැබිණි මවක් නම් ඔයා යන ක්ලිනික් එකේ මේ ගැන ඔයාලව දැනුවත් කරනවා. ඉතින් මාසෙට 4500ක් වටිනා බඩු ඔයාලට රජයෙන් දෙනවා. ඒක දෙන්නේ ඒක තියෙන පොඩි ෆෝම් එකක්. ඒ ෆෝම් එක දෙන්නේ මිඩ්වයිෆ් මිස්. එයා දුන්නාම ඔයාලා ඒක ෆිල් කරලා මිඩ්වයිෆ් මිස් ගෙනුයි අපිව ගැබිණි ක්ලිනික් එකේදී අපිව චෙක් කරන ડોක්ටර් ඉන්නවා. එයාට කියලයි සීල් ගහගෙන අස්සම් කරගන්න ඕන. ඊට අමතරව මේකේ ගැබිණි සටහන මේකේ මේ පළවෙනි පිටුවයි මේ තුන්වෙනි පිටුවයි ෆොටෝකොපියක් ගහලා ඒකත් මිස්ටර් කියලා මිඩ්වයිෆ් මිස්ටර් කියලා සත්‍ය පිටපතක් කියලා සීල් එක තියා ගන්නවා නම් ඊට පස්සේ ඔයා ඒක අරගෙන යන්න ඕන ග්‍රාම සේවක මිස් ගාවට. මිස් ඊට පස්සේ ඒකට සීල් එක ගහලා එයා ඒකේ ලියලා දෙනවා. ඊට පස්සේ ඔයා ඒක අරගෙන ගිහිල්ලා ඒජ් ඔෆිස් එකට බාර දෙන්න ඕන. ඒජ් ඔෆිස් එකේදී ඔයාට මාසයක් විතර කාලයක් ඇතුළත මෙන්න මේ වගේ මුද්දරයක් නිකුත් කරනවා. මේ මුද්දරේ මේකේ වවුචර්ස් තියෙනවා 10ක්. ඒ කියන්නේ අපිට මේක දෙන්නේ මාස 10කට. එක මාසයකට 4500 ගානේ මාස 10කට තමයි අම්මලාට මේක දෙන්නේ. ඉතින් මේකට කියන්නේ පෝෂණ මුද්‍රය කියලා. ඉතින් මේකෙදි වෙන්නේ අපිට ඕන කරන බඩු ගිහිල්ලා අපිට ගන්න බෑ ඇත්තටම. මේක ගන්න ඕන එයාලා අපිට ලිස්ට් එකක් දෙනවා. ඒ ලිස්ට් එකේ තියෙන බඩු විතරයි. ඊට අමතරව ගන්න ඕන මේක කෝප්සිටියන් සතොසෙන් කියන රාජ්‍යයේ ඒ තුග මධ්‍යස්ථාන වලින් තමයි ගන්න. ඊට පස්සේ ඉතින් මේක ඒක ගන්නකොට ඒගොල්ලෝ පොතක් දාලා තියෙනවා. ඒ කියන්නේ ඒ අදාළ කොට්ටාසේ ආයත ඒ කෝප්සිට් වලින් ගන්නවා නම් එයාලා පොතක් දාලා තියෙනවා. ඒක අස්සම් කරලා වවුචර් යාලට දීලා බඩු ටික අරන් එන්න තමයි තියෙන්නේ. ඊට අමතරව ඔයාට යන්න බැයි නම් ඔයාගේ ඩෙන්ටිටි අරගෙන ඔයාගේ මහත්තයාට යන්න පුළුවන්. තව ටිකක් තමයි. ඉතින් එයාලා කියලා තියෙන බඩුනේ අපි ගන්න ඕන. ඉතින් එහෙම වුණාම පොඩි ප්‍රශ්නයක් එනවා. සමහර කෝප්සිටි වල ඒ බඩු නෑ. සමහර සතුසෙත් ඒ බඩු නෑ. ඉතින් අපිට එතකොට දෙපාරක් යන්න වෙනවා. ඒ නිසා ඔයාලා සාමාන්‍ය මාසේ මුල් සතිය වගේ ගියාම සෑම බඩුවම ගන්න පුළුවන්. ඉතින් අම්මලාට මම කියප එක තේරෙන්නේ නැති කියලා මම හිතනවා. මේක මම ගත්ත නිසායි මම මේ වීඩියෝ එක කරන්නේ. සමහර අම්මලා මේ ගැන දන්නේ නැතුව ඇතිනේ. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊට අමතරව ලයික් එකක් දාන්න, channel එක subscribe කරලා තියාගන්න. මේකට තම උපයන ආදායම කිසිම වෙලාවක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ආදායම මෙච්චරයි කියලා මේක දෙන්නේ නැතු වෙන්නේ. මේක අපේ ලංකාවේ ඉන්න සෑම ගර්භණී අම්මා කෙනෙකුටම රජයෙන් දෙන දීමනාව ගන්න පුළුවන්. ඉතින් මම කියපු දේ තේරෙන්නේ නැති ගිහින් එන්නම් තවත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන පරිස්සමින් ඉන්න.